තොත් පරමාණු කුඩා වේගන කුඩා වේගන යනවා. තව කුඩා කරන්න පුළුවන්. කුඩා වේගන කුඩා වේගන යනවා මේ අවස්ථාව. මේක බිඳුව අවස්ථාව. පරමාණු වෙන මේ අවස්ථාවට. ඇවිල්ලා දැන් අන්තිම පදාර්ථයේ හැදෙන මූලික අවස්ථාව. පදාර්ථයේ හැදෙන මූලික අවස්ථාව. මෙතෙන් ආපුවම මොකද වෙන්නේ ශශිරංග? පරමාණු නැති වෙලා යනවද? දැන් මෙතන තමයි මේ තියෙන ප්‍රශ්නේ ඇති වෙන්නේ. මෙතනින් තමයි මේ මොකද්ද වෙන්නේ කියන එක පටන් ගන්න. දැන් මේ පැත්තෙන් දැන් බලන කෙනෙකුට පේනවා මේක ඇත්තෙත් නෑ කියලා. තියෙනවා වගේ පේනවා. මේ පැත්තෙන් බලන කෙනෙකුට මේක නැත්තෙත් නෑ. නැත්තෙත් නෑ වගේ පේනවා. මෙතනින් නම් බලන කෙනෙකුට ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ? මේ විදිහේ දෝන්නේ ඇතිවෙනව නැතිවෙනව. ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්නේ. ඇතිවීම නැතිවීම ඔගේ ස්ථායීතාවය පවත්වා ගන්නවා. දැන් මම මේ විදිහට විග්‍රහ කරනවා. ප්‍රේක්ෂකයනි දැන් හොඳට කල්පනා කරන්න. යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ විඥානය තණ්හාව සහ ආශාවන් ඉවත් කරමින් සහැල්ලු කරගෙන මෙන්න මේ අවස්ථාවට ගේන්නේ. සහැල්ලු කරනවා කියන්නේ විඥානය කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එක. චුම්බක ක්ෂේත්‍රය. මේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ වගේ බැඳීම් කඩනවා. මේ තණ්හාව කඩනවා කියන්නේ ඒකයි. මේ වගේ බැඳීම් කඩනවා. සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරනවා කියන්නේ ඒකයි. පෙරම් පුරලා ඒ තණ්හාව ආදී මේ විඥානය ශූන්‍ය කරනවා. ඒ තණ්හාව නැති කරලා විඥානය ශූන්‍ය කරනවා. ශූන්‍යාවස්ථාවට මෙතෙන් දෙනවා. මෙතෙන් ආපුවම තමයි අපි කියන්නේ ලෞතුරා බුදු වුණා කියන්නේ. මේක තමයි මොලේ ඇතුලේ සිද්ධ වෙන්නේ. ලෞතුරා බුද්ධත්වයේ ලබන්නේ මේකයි. පදාර්ථයේ කුඩාම අවස්ථාවට බුදුහාමුදුරුවෝ විඥානය අරන් යනවා. ඒ විඥානය අරන් ගියාපුවාම එතනින් තමයි ලෝකේ පටන් ගන්න ෆවුන්ඩේෂන් එක. අනිත් ඒවා ඔක්කොම උන්වහන්සේ තේරුම් කරගන්නවා. ඒකයි ශශිරංග මෙතන සිද්ධ වෙන්නේ. මෙතනින් හොඳට හිතා ගන්න ශශිරංග මෙතනදී කාලයේ බිඳුවයි. කාලයක් පවතින්නේ නැහැ මෙතන. කාලයේ ශුන්‍යත්වය. මෙන්න මේක තමයි කාලයේ ශුන්‍යත්වය කියන්නේ. මේක තේරුම් ගත්ත ඕන කෙනෙකුට මේ ලෝක ධාතුව හැදිලා තියෙන්නේ කොහොමද? සහ මේකේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. නිශාංක මහත්තයා දැන් මෙහෙමයි. දැන් අපි කාලයේ ශුන්‍යත්වයට එනවා. කාලයේ බිඳුවයි. ඒ කියන්නේ අපි අර කියව විදිහට හැම දෙයක්ම පොඩි කරගෙන ඇවිල්ලා නැතිම තැනට එනවා කියන්නේ ඒ බිඳුවට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි. අපි එන්නේ එතනටමද? ඔව්. ඇතිවීම නැතිවීම. ශුන්‍යත්වය. දැන් බලන්නේ ශුන්‍යත්වයකුත් නැහැ. ශුන්‍යත්වයට තරල ගන්න වෙන්නේ. ඒක තමයි. ඒක බුද්ධ ඥානයේ පමණයි ශරීරංග වැටෙන්නේ. ඒක තමයි බුද්ධ කියන්නේ. ඒක තමයි කියන්නේ සර්වඥ ඥානය කියලා. සියලු දේ දකින්න. සියලු ඥානයන්ට උඩයි විශ්වය විය. ඇත්තටම මෙන්න මේකයි. මේක විග්‍රහ කරන්න මෙන්න මේ විදිහට. මෙන්න මේක අත්දකින්නවා. අත්දකින්නවා කියන්නේ එතෙන්ද යනවා විඥානය. විඥානය එතෙන්ද යවන්නේ කොහොමද? සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා විඥානයේ ඇති තණ්හාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා බැමි කඩලා දානවා මේ මැග්නටික් ෆීල්ඩ් එකේ. බැමි කඩලා දාලා ශූන්‍යත්වයටපත් කරනවා. ඒ කියන්නේ ඇලෙන් කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. පව් කරන්නේත් නැහැ, පින් කරන්නේත්. කිසිම දෙයක් කරන්නේ. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතන ඉඳලා මැග්නටික් ෆීල්ඩ් එක නැහැ. මොලේ පමණයි තියෙන්නේ. චිත්තේ පමණයි වැඩ කරන්නේ. හොඳයි. මම හිතන්නේ අපිට තව කතා බහ කරන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි කාරණාව තමයි කෞෂී මේ දේවල් අපිට බොහෝ වෙලාවට කතා බහ කරන්න හම්බෙනවා. නමුත් මට හිතෙනවා දැන් අපිත් එක්ක එකතුලා ඉන්න බොහෝ දෙනෙක්ට මේ දේවල් පිළිබඳව හරියට තේරුම් ගන්න බෑ. පුළුවන්. නමුත් තේරුම් ගන්න උත්සාහ කරන්න. කාලයේ බිඳුවට එනවා ගුවාම කවුරුත් හිතන්නේ නැහැ. නමුත් එතන තමයි තර්කය තියෙන්නේ. හැම දෙයක්ම අනිත්‍යයි. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනවාට ලෝදහමක් තියෙනවා.
ඒ නිසා මං හිතනවා සමහර වෙලාවට කෞෂී ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තොත් අපිට මේ හැම දෙයක්ම අතාරින්න එච්චර අමාරු වෙන එකක් නැහැ කියලා. නමුත් අපි පෘථග්ජන මිනිස්සු හැඟීම් දැනීම් තියෙනවා, බැඳීම් තියෙනවා. අපි බලමු බුදුදහමට අනුව ජීවත් වෙලා කොහොමද අපේ ඉදිරිය හදා ගන්නට ඕනි. අපි එහයි අද දවසේදී ලබා දෙන්නට සූදානම් පණිවිඩය අපි හොඳයි ඔබ නැවතත් එකතු වන්නේ ආදරණීය යෝමනේ සමගින්. කෞෂී බුදුදහමට අනුව අපිට බොහෝ දේවල් ගැන හිතන්නට පුළුවන්. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ හැම කෙනෙක්ටම දැනගන්න පුළුවන් විදිහට හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ධර්මය දේශනා කළා. ඒ නිසාවෙන්ම තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ කියූ ධර්මය ඇසූ බොහෝ දෙනෙක් නිර්වාණය කරා ගමන් කරේ. මම හිතන්නේ අපි බොහොම වාසනාවන්තයි බෞද්ධයන් වීමම. අනිවාර්යයෙන්ම ශශිරංග මේ බුදුදහමත් එක්ක මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් එක්ක බුදු චරිතයත් එක්ක අපිට අපේ ජීවිතවලට ලබා ගන්නට පුළුවන් දේ බොහෝමයි. ඒ දේවල් තුලින් අපේ ජීවිතවලට යම් වටිනාකමක් එකතු කරගන්නට පුළුවන් නම් ඒක තමයි වටිනාම කිනු කාරණාව. භාවනාව ගැන කතා කරනකොට භාවනාවෙන් කරන්නට පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. මොකද හිත දියුණු කිරීම තුළින් පුද්ගලයාගේ වෙනස අලුත් බව ඇති කරන්නට හැකියාව තිබෙනවා. අපි දැන් ඒ වගේ ක්‍රියාකාරකමක් බලන්නයි සූදානම් වෙන්නේ. ඔව් ඒ ක්‍රියාකාරකම බලන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම කියන්න ඕනි කෞෂී දැන් මේ අපේ නිශ්ශංක බීරකෝන් මහත්තයා Tamanගේ ජීවිතේ මේ යෝගී ක්‍රමයක් එක්ක බොහෝ දේවල් කරලා තියෙනවා. අවුරුදු 28ක කාලයක් ඒ දේවල් පිළිබඳව බලලා දැකලා අත්දැකලා ඒවා පිළිබඳව හොඳට පරීක්ෂණ කරලා ඒ තුලින් හිත දියුණු කරගෙන ආපු කෙනෙක්. අපි මං හිතන්නේ සූදානම් අලුත්ම දෙයක් කියන්නේ අපි මීට කලින් දැකලා තිබුණත් යෝගී ක්‍රමය අනුව Tamanගේ හිත සැහැල්ලු කරගනිමින් මේ කරන්නට යන දැවන්ත වැඩපිළිවෙල ගැන අපි බලමු කොහොමද මේ වැඩ කටයුත්ත කරන්න සූදානම් වෙන්නේ කියලා. අපි සූදානම් නම් අවස්ථාව ලබා දෙන්නට සූදානම්. හොඳයි සූදානම්. මං හිතන්නේ කතා කරන්න අපහසු ඉන්න තත්ත්වයක් එක්ක හොඳයි අපි ස්ටූල් එක අයින් කරන්න අවශ්‍යයි. හොඳයි ඔබ මේ දකින්නේ යෝගී ක්‍රමයට අනුව කොහොමද ශශිරංග මෙවැනි දෙයක් කිරීම සඳහා ශරීරයේ ශක්තිය පමණක් නොවේ හොඳයි මං හිතන්නේ කෞෂී හරිම අමාරු දෙයක්. මොකද මේ හොඳෙන් තමයි මේ ශක්තිය තියාගෙන ඉන්නේ. මේ කිසිම ආධාරකයක් නැතුව අපි කතා බහ කරන්න පුළුවන් නම් අපි කතා බහ කරමු. මේ වෙලාවේ මහන්සිය සහ ඒ මානසික ඒකාග්‍රතාවයත් එක්ක කතා බහ කරන්න පුළුවන් නේද? පුළුවන්. හොඳයි. අපි පවසමු දැන් මේ කලාවුදය හිත එක තැනකට අරගෙන මුළු ශරීරයම සැහැල්ලු කරලා බලයක් යොදවන්නට ඕනේ. ශරීර ශක්තියට පමණක් නෙවෙයි මේකේ හිතේ ශක්තිය. හිතේ ශක්තිය. ශක්තියක් දෙමේ අර කුළුගෙඩේ පාත්‍රණ එකෙන් තප්පරෙන් 100න් එකක් වගේ ප්‍රමාණය ඇතුළත ගලේ වදින 100න් එකක් ප්‍රමාණය ඇතුළත චිත්ත ශක්තිය එතන යොදවන්න ඕනේ. ඒකෙන් තමයි ගල කරන්නේ. ඒ වෙලාවේ ඒක සිදු වුනේ නැත්තම් මේ ඔක්කොම පුපුරලා මරණයටපත් වෙනවා. දරා ගැනීමේ ශක්තිය කොහොමද ඒ අවස්ථාවේ? ඒක සාමාන්‍යයි. ඒක මට දැනෙන්නේ නැහැ ඒක ඇත්තටම. ඒ පුරුදු කරපු නිසා ඇත්තටම කියන්න ඕනේ ශශිරංග මේ කකුල් දෙකයි ඔළුවයි තියෙන්නේ සම්පූර්ණ යට තියෙන්නේ කිලෝ 2000ක පමණ පහරක් වදින්නේ. ඒක ක්ෂේත්‍රඵලයට අර කුඩා නිසා කිලෝ 2000ක වගේ මම කිලෝ 2000ක් උඩහට දෙන්න ඕන ඩම් එක සම්පූර්ණ ස්පයින් එකෙන් තමයි අල්ලන්නේ. ඒක පිටිපස්සේ කොන්දරේ පෙළි. ඔව් කොන්දරේ පෙළි. ඔව් දැන් තුපාරක් ගහනකොට ගැටුනේ ඒකයි. හොඳයි මං හිතන්නේ කෞෂී මේ වගේ
දේවල් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන් තවත් මේ අපූර්ව අත්දැකීමක් තියෙනවා. ඒ තමයි මේ අර අපි කතා බහ කරේ සමහර වෙලාවට කෞෂි සමහර අය මම මේ ඇත්තටම කියන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ දේවල් දැනගන්නට උනේ සමහර අයට මේ ආගම දහම විහිළුවක් බවට පත් වෙලා තියෙන්නේ. සමහර අය පිළිගන්නේ නැහැ. කොහොමද මේ දේවල් වලින් අපි ජීවිතේ ජයග්‍රහණය කරන්නේ? ඒ දේවල් සමහර වෙලාවට අපිට ආගමත් එක්ක හොඳ ගමනක් යන්නත් පුළුවන්. මම හිතන්නේ හොඳ අත්දැකීමක් තියෙනවා ජීවිතේ. ඒ අත්දැකීම පිළිබඳව අපිට කතා කරන්න අවසර දෙන්න ඊළඟට අපි නර්තනයකට යන්න සූදානම්. අපි කතා කරමු මතක නම් ඒ ත්‍රස්තවාදී කලබල කාලේ සජීවී අත්දැකීමකට මුහුණ දීලා මේ බුදුදහමේ ශක්තිය මෛත්‍රී බලය නිසා ජීවිතේ කොහොමද මේව කරගත්තේ කියලා. ඇත්තටම ශ්‍රීරංග එදා මම මේ තිලකුණාමලේ කෝවිල් අඩි කැම්ප් එකට යන්න ගියේ සුදුරු ත්‍රස්තවාදීන් තැනකට නුවර බස් රථයේ අපි ගියේ මේ 100ට වැඩි පිරිසක් බස් රථයේ හිටියා. ඒතර හබර්න කිතුලොතු ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් මේ බස් රථය නවත්තලා අපේ කැලේ ඇතුළට ගත්තා බස් එක පිටින්ම. ඒතරම් බස්සලා සමහර අය බස්සා සමහර අය බස් තුල හිටියා. ඔවුන් දිගට හරහාට වෙඩි තියන්න පටන් ගත්තා. මටත් වෙඩි ඇදුනා. දෙවෙනි පාර බස් රථේ නැගලා වුන් වෙඩි ඇවිත් නැති කට්ටිය හොයා වෙඩි තියන්න ගත්තා. කකුලෙන් පාගලා මට ගහලා එහෙම තමයි මට දෙවෙනි පාරේ වෙඩි තිබේ අවස්ථාවේ ත්‍රස්තවාදී එන අවස්ථාවේ තුවක්කුව අමුරාගෙන ඉන අවස්ථාවේ මට මගේ හිතෙන් කිව්වා ඔබ දැන් මෛත්‍රී භාවනාව කළ යුතුයි කියලා. මට ඒ සංඥාව ලැබුණා. අඩි 10ක් විතර දුර ත්‍රස්තවාදියා ඉන්නවා තමයි මට ඒ සංඥාව ලැබුණේ. මම සම්පූර්ණ වෙරයදලා මම වුණ කරපු ඒ මෛත්‍රී භාවනාව විසින් මේ සිතුවිලි මුදා හැරියා. කොහොමද ඒක කරේ මේ මේන ත්‍රස්තවාදියා නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා දුකින් මිදේවා කියලා ඒ සිතුවිලි ධාරාව ඔහු විතර යවුවා. මං හිතන්නේ ඒකෙන් තමයි මම බේරුනේ. උකට වෙඩි තියාගන්න බැරුණා. ඔහුගේ සිතුවිලි කුමක් හෝ මේකකින් වෙනස් වෙන්නේ නැති. හැතරම සීමෙන් ඔහෙලා වෙඩි තිබ්බේකින් මගේ අත සහ පපුවට සහ බෙන්හලට වැදුනේ. නමුත් මම ජීවිතයට හානියක් වුණේ නැහැ. හොඳයි මම හිතන්නේ කෞෂි මේ අපිට හොඳ උදාහරණ තියෙනවා බුදුදහමේ නාලාගිරි දමනය එවැනි හොඳ උදාහරණයක් මෛත්‍රිය තුළින් එවැනි ඇතෙකු දමනය කරන්නට ලෝතර බුදු පියාණන් වහන්සේට හැකියාව ලැබුණා. අපි අවසාන වශයෙන් ඔබගේ දුරකථන අංකයක් තියෙනවා නම් අපි මතක් කරමු. කාට හරි මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නගේ අවසන් වරට මගේ ඇස්පියන මොහොතේ බුදු හිමිරුව